අද අපි කියන්නේ හදවතටම දැනෙන කතාවක්. අම්මා කෙනෙකුගේ නිහඬ ආදරයේ සැබෑ වටිනාකම ගැන. ඒ සුධර්මා දුෂ්කර ජීවිතය තනිවම දරාගෙන ඒ අගේ දියණිය නිලු. නිලු කියන්නේ දෑසට ආලෝකයක් වගේ. ඒ වගේම එය උපතින්ම සංගීතයට දක්ෂයි. ඇගේ ඇඟිලි පියානෝ යතුරුමත් දුවන විට ඒ මිහිරි හඬින් මුළු ගෙදරම පිරී ඉතිරී යන්නේ සුධර්මාට තනිවම විඳින්නට සිදුවුණු වේදනාවන් ටිකකට හෝ අමතක කරමිනුයි. නිලුට ජීවිතයේ ලොකුම අවස්ථාව ලැබුණේ දිනත් පාසලේ සිට නිවසට දුවහා දවසේ. සුධර්මාගේ ඇස් සතුටින් දිදුළුවා. ඇය දියණියව තදින් බදාගත්තා. දුවගේ සිහිනය ඇගේ සිහිනය බවට පත්වී හමාරයි. නමුත් ඒ සතුට මැඩි වේලාවක් පැවතුනේ නැහැ. දින කිහිපයකට පසු නිලු ඉතා නිහඬව සිටියා. මොකද දුවේ මේ? ඔයා කලබලෙන් වගේ. සුධර්මා ඇහුවා. නිලු බිම බලාගෙන හෙමින් කතා කළා. අම්මේ, තරගයට යන්න ලොකු මුදලක් අවශ්‍යයිලු. ඇතුළත්වීමේ ගාස්තු ප්‍රවාහන වියදම්. මට හිතනවා මේක කරන්න බැරිවෙයි කියලා. සුධර්මාගේ හදවත ගල්වෙලා ගියා වගේ. ඇගේ දුප්පත්කම දියණියගේ සිහිනය සොරකම කරන්නට සැරසෙන බව ඇයට වැටහුණා. ඇගේ මුළු ජීවිත කාලයේම ඇය ආරක්ෂා කරගෙන එකම වස්තුව ඇගේ සැමියාගේ මතකය වූ රන්මාලය ඒ මොහොතේ ඇගේ බෙල්ලේ තිබුණා. දුවේ, බය වෙන්න එපා. අම්මා මේවා ඔයා වෙනුවෙන් හොයාගත්තා. දැන් ඔයාට කරන්න තියෙන්නේ එකම දේ විතරයි. හොඳට පුහුණු වෙන්න, හීන දකින්න. අම්මා හැමදාම ඔයා පිටුපස්සේ ඉන්නවා. මවගේ අසීමිත පරිත්‍යාගය නිලුට නව ශක්තියක් ලබා දුන්නා. නිලුගේ පුහුණුවීම් වෙනදාට වඩා උද්‍යෝගිමත් විය. අවසානයේදී මහා ජාතික සංගීත තරගයේ දවස් පැමිණියේය. ජාතික සංගීත තරගයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ නිවේදකයාගේ හඬ ශාලාව පුරවා දුම්කාර දුන්නේවේ. නිලු සුධර්මාගේ දියණිය. ප්‍රීතිഘോഷා මධ්‍යයේ නිලුට කුසලානය පිළිගැන්වුණි. ආදරය යනු පරිත්‍යාගයයි. නිලුගේ කතාව මෙසේ අවසන් විය.